අපිට දැන් කියන්න බෑ 2.2 ගානේ 2.50 කට්ටිය කියලා කියන්න බෑ. මොකද මේ වෙලා තියෙන්නේ. නේද පක්ෂයක් විතර අපි ලොකු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. ඉතින් පහුගිය ජනාධිපතිවරණයේදී අපිට අපේක්ෂකෙක් හිටියෙත් නෑ. හැබැයි අපි කඳවුර ආරක්ෂා කරා. ඉතින් ආරක්ෂා කරපු එකේ ප්‍රතිඵලයක් විදියට අද අපට ලංකාවේ ප්‍රාදේශ සභා 270කට වැඩි ප්‍රමාණයකට තරඟ කරන්න පක්ෂයක් ඉතුරු වුණා. මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂයක්. නැත්නම් අලුම් පරම්පරාවට ඔබින දේශපාලන පක්ෂයක් විදියට පරිවර්තනය කෙරුවා. ඒ අනුව එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට කරපු වැඩ සහ එදා ඒ තිබිච්ච දැක්ම දර්ශනයත් එක්ක ගොඩනැගිච්ච මේ පක්ෂය අද අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් යනවා. ඉදිරි කාල සීමාව තුලත් වෙනස්කම් බොහොමයක් අපි කරනවා. අපේ පක්ෂයේ ව්‍යුහයේ අභ්‍යන්තරය තුල. ඉතින් ඒ තුල මට විශ්වාසයි අපි 2.50න් පටන් ගත්තා. 110ට ඇවිල්ලා දැන් මිලියනයේ කණ්ඩායම වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මම හිතන්නේ තාමත් සාර්ථකව අපේ මැතිවරණ ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙනවා. ඒ විශේෂයෙන් මම අපේ පාක්ෂිකයන්ට මොකද අපේක්ෂකයෝ මේ මැතිවරණයට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වුණේ විශාල අභියෝග මැද. අපි දැක්ක එක පැත්තෙන් ආණ්ඩුවෙන් එල්ල වෙච්ච අභියෝග. ඒ අපේක්ෂිකාවන් ඉදිරිපත් වුණේ. ඉතින් එයාට මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අපේ පාක්ෂිකයන්. ඒ සියලු අභියෝග ඒ සියලු තාඩන පීඩන සහ මේ ආණ්ඩුවෙන් එල්ල වෙච්ච බලපෑම. එක වෙලාවක ජනාධිපතිවරයා කියනවා ඔවුන්ට ඡන්දෙ දුන්නේ නැත්නම් මුදල් දෙන්නේ නැහැ කියලා පත් කරන ප්‍රාදේශ සභාවට. එහෙම නැත්නම් හිර යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපි බලාගමු කියනවා තාත්තලා පුතාලා නේ අම්මලටත් වෙන දේ බලාගමු කියලා තියෙනවා. ඉතින් මේ සියලු අභියෝග තියෙද්දිත් මෙරට ජනතාව අපේ ප්‍රතිපත්ති සහ පක්ෂය සහ අපි විශ්වාස කළා. අපේ කණ්ඩායම විශ්වාස කළා අපිට යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබා දුන්නා. ඒ වගේම මැතිවරණ කාර්යාලය, පොලිසිය සහ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය මැතිවරණය කටයුතු මෙහෙවීමේදී විශාල කැපවීමක් කරා. ඉතින් අපි දැක්ක ඒ අයටත් ආණ්ඩුවෙන් වෙච්ච බලපෑම මේ සියලු බලපෑම් පැත්තක දාලා අවසාන මොහොතේ අග්‍රාමාත්‍යවරිය පවා එළියට ඇවිල්ලා මැතිවරණ නීති රීති එලිමහානේ උල්ලංඝනය කරනවා. ඒ වගේම මැයි දිනට එන බස් ටික බලහත්කාරයෙන් අධිවේගී මාර්ගයේ නවත්තලා කෑම කාලා සින්දු කිව්වට පස්සේ පොලිසිය අය තාප්පගේ වැඩ තහනම් කරනවා. ඉතින් ඒ තැනට රාජ්‍ය සේවයට ලොකු පීඩනයක් මේ ආණ්ඩුව විසින් ලබා දෙද්දිත් ඒ අය සාර්ථකව මැතිවරණ මෙහෙයුවා. මැතිවරණ කාර්යාලය මැතිවරණ කොමසාරිස්තුමාය සිල් දෙනවා. අපි ඒ අයටත් විපක්ෂ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මාලිමාට බලය පිහිටවන්න බැරි තැන් කීපයක් තිබුණා. කොහොමද මේ විපක්ෂයේ අනිත් අයත් එක්ක එකතු වෙලා මොකක් හරි ඒක බලය පිහිටවන්න මොකක් හරි උත්සාහයක යෙදෙනවද? ඒකට කැලලක් එකතු කර දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කළා තිබුණා අනිත් පක්ෂත් එක්ක එකතු වෙන සූදානම් කියලා. නෑ පළවෙනි එක තමයි අපි ජනමතයට අහුම්කම් දෙන්න ඕනේ. අපි 159 ක ජනමතය අපි කියවගත්තා. වගේම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බහුතරය 50.1ක් නොතිබුණත් එදා ජනමතය අපි කියවගත්තා. ඉතින් මේ ප්‍රාදේශ සභා මැතිවරණය තුලත් මම හිතන්නේ අපි වගකිය යුතු දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක් විදිහට ජනමතය කියවගත යුතුයි. ඉතින් ඉදිරියේදී අපේ දේශපාලනික හැසිරීම තීන්දුවන ගත යුත්තේ අපේ දේශපාලන මණ්ඩලයත් ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතාවගේ මතය නිසි ආකාරය කියව ගැනීමත් වගේම ස්ථාවර ප්‍රාදේශ සභා පිහිටවන්න අවශ්‍ය අපේ ක්‍රියාදාමය කුමක්ද කියන කාරණය පදනම් කරගෙන ඉතින් මම හිතනවා අපි දේශපාලන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. ඉදිරියේදී මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා. සමාජයේ මතයක් ගොඩ නැගිලා තිබුණා මේ පිළිඹු වෙන්නේ විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයක අවශ්‍යතාවය කියලා. දැන් නොඑක් මත තියෙනවා. ඡන්දදායකයාගේ හැසිරීම සහ දේශපාලන පක්ෂ සහ අපේ ප්‍රතිපත්ති වල ගැළපීම මත අපේ තීන්දුව తీරන ගතිය යුතුයි. අපි දැක්ක ඉතිහාසයෙන් නොගැලපෙන දීගවලට ගිහිල්ලා යහපාලන ආණ්ඩුව හැදුවෙත් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන. අපි දැක්කා අද එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වලා තියෙන ඉරණමත්. ඒ වගේම තමයි අපිත් යම් දේශපාලන අවශ්‍යතාවයක් සහ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ චේතනාව මත එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක එක්සත් ජාතික පක්ෂයක නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සන්දානගත වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලයත් අපි දැක්කා වෙච්ච දේ. ඉතින් මම හිතන්නේ දේශපාලනික වශයෙන් රටට අවශ්‍ය කාලීන තීන්දුව తీරන ගන්නවා මිසක් මම හිතන්නේ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය තීන්දුව తీරන නොගත යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මැතිවරණ කලින් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපි කිසිම විදිහකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ නැහැ. දැන් ඒකේ මොකක් හරි වෙනසක් විය යුතුද ඔබතුමා හිතන විදිහට? පරිණත නායකයෝ පරිණත දේශපාලන තීන්දුව ගනී. ඒ හින්දා අපි පක්ෂයක් විදිහට අපි හරි තීන්දුව ගන්නවා. පසුගිය මහා මැතිවරණයයි මේ ඡන්ද ප්‍රතිඵලයයි විග්‍රහ කරද්දී පහුගිය ඡන්දෙදී ලක්ෂ 3කට ආසන්න ඡන්ද ප්‍රමාණය. එතකොට මේක ලක්ෂ 9ක් වෙන්න මේ ලක්ෂ 6මාර කොහෙද තිබුණේ? මම හිතන්නේ අපිට එල්ල වෙච්ච චෝදනා සහ අපේ ඡන්දදායකයාව අපෙන් ඈත් කරන්න ආණ්ඩුව අසීමිත බොරු කිව්වා. ඒ වගේම අසීමිත බලාපොරොත්තු දුන්නා. අපි ඒක ඡන්දදායකයාට චෝදනා කරනව නෙවෙයි. හැබැයි ඒකට වකියුත්තේ බොරු කියපු ආණ්ඩුව. මොකද මිනිස්සු බලාපොරොත්තුවක් ඇතුව තමයි ඡන්දේ ලබා දෙන්නේ. හැබැයි ආණ්ඩුව බොරු කියනවා කියන එක දිනෙන් දින තහවුරු වෙනකොට ආණ්ඩුවේ නොහැකියාව තහවුරු වෙනකොට එදා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සහ රට ගොඩනගන්න වැඩ කරපු දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියක ගොඩනැගිච්ච පක්ෂය තුල ජනතාවගේ විශ්වාසය ගොඩනැගීමෙන් පවතිනවා. ඉතින් මම හිතන්නේ මේ විශ්වාසය ගොඩනැගීමේ ආරම්භය. මම කියන්නේ 100%ක් ඒ විශ්වාසය ගොඩනැගිලා අවසන් කියන එක. හැබැයි
පාක්ෂිකයන්ටත් මම කියන්නේ අපෙන් ඈත් වෙච්ච අයටත් මම කියන්නේ මම නැවත වතාවක් ආරාධනා කරනවා අපේ පක්ෂය අපේ බලවේගය අපේ කඳවුරක් එකතු වෙන පහුගිය කාලේ පක්ෂය පිළිබඳව කලකිරලා සමහරක් වෙලාවට ඔබගේ පාක්ෂිකය එහා මෙහා වුණා. දැන් සමහරක් වෙලාවට සමහර පාක්ෂිකයෝ ස්වාධීනව ඉල්ලුවා පක්ෂයෙන් ඉල්ලන්න බෑ අපිට මේ හින්දා අපිට ඡන්දය ලැබෙන්නේ නැති වෙයි කියලා. නෑ මම හිතන්නේ නොඑක් මත තිබ්බා ඉතිහාසයේ. මම හිතන්නේ අද ඉඳන් පටන් ගන්න අලුත් ගමනක්. අලුත් ප්‍රතිඵලයක්, අලුත් ගමනක්, අලුත් දැක්මක්. මම හිතනවා මේ සියලු දෙනාම එක රාශී කරගෙන අපි මේ ගමන යන්න ඕනේ. මොන වගේ ජයග්‍රහණයක් විදිහට ඔබතුමා මේක දකින්නේ? උතුරු දිනක ආණ්ඩුවක් හදන ගමනක ආරම්භයක්. මේක එක තුනක වගේ කෙටි කාලයක් නෙමෙයි කියන එක අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ ඉමු. එතනින් පිටපයින් නැතුව. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අනුව මැතිවරණ වලින් තමයි ආණ්ඩු පෙළන්නේ. ඒ කියන්නේ මේ රාජපක්ෂලා නවත්තන්න බෑ කියන පණිවිඩයද දීලා මම දන්නේ රාජපක්ෂලා නියෝජනය කරන්නේ මේ රටට ආදරය කරන දේශපාලන කඳවුර. ඉතින් මම පැහැදිලිවම කියන්නේ මේ රටට ආදරය කරන ඇත්ත කියන දේශපාලන කඳවුර වළක්වන්න බෑ. ඒක බොරුවට කොහොමත් බෑ. ජනතාවට දෙන්න පණිවිඩයක් තියෙද විශේෂයෙන්ම ඡන්දේ දීපු ජනතාවට? අපේ හදවතින්ම අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ගරුත්වය ඔබට තියෙනවා. ඔබේ විශ්වාසය අපි පළඳු කරන්නේ.